දැන් මේ ට්‍රිප් එක යන ලෑස්ති වෙන ගමන් තමයි ඉන්නේ ළමයි. පාන්දර 3ට තමයි ඇහැරුනේ. හරියටම 4:30 විතර වුණා අපි නුවරින් පිටත් වෙනකොට. ඉතින් ඔහොම තමයි ගමන පටන් ගත්තේ. ඉතින් මේක මගේ පළවෙනි YouTube වීඩියෝ එකනේ. ඉතින් මම ආතනින් ඉල්ලනවා මාව subscribe කරලා තියාගන්න. ඔයාලත් මේ තැන් වලට ගිහින් තියෙනවනම් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි මේ ආවේ ඉස්සරෝම වැලිමඩට. ඉතින් වැලිමඩට අපි ආවා 8:40 විතර වෙනකොට. යන ගමන් ඉන්නේ අපේ නැන්දා කෙනෙක්ගේ ගෙදර. ඉතින් අපි මේ නැන්දලා ගෙදරින් තමයි උදේට කෑමත් කෑවේ. එහෙන් කෑම කාලා අපි ආයෙ පිටත් වුණා. කෑම කාලා අපි මේ පිටත් උනේ කුඹල්වැල මහමෙවුනා අසපුව බලන්න යන්න. මං අහලා තියෙනවා මේ පන්සල ගොඩක් ලස්සනයි කියලා. අපි ගිහින් බලමුකෝ. ඔය විදිහට තමයි ළමයි අපි පාරෙන් යනකොට ඒක පේන්නේ. ලස්සනයි නේද? ඇත්තට මාරම ලස්සනක් තියෙන්නේ. අපි යමුකෝ ඇතුළට. ඉතින් මම මලුත් ගත්ත පූජා කරන්න. ඉතින් යනකොටම ඔය වගේ ලස්සන පොකුණක් හදලා තියෙනවා ළමයි. අපි ඊට පස්සේ උඩට නැගගෙන යනකොට ඔය වගේ පොඩියට පොකුණු වගේ හදලා තියෙනවා මල් දෝවණය කරන්න. ඒ හදලා තියෙන දිමානකෝ. උඩට නැග්ගහම ඔන්න ඔය වගේ තමයි පේන්නේ view එක. බලන්නකෝ කොච්චර ලස්සනද කියලා. ටිකක් සෙනග හිටිය ළමයි එදා මම ගිහපු දවස නම් කොහොම ඔන්න ඔය විදිහට සෙනග හිටිය ඔයාලට පේනවා ඇතිනේ. ඊට ඔය වගේ ලස්සනට චූටි චූටි පොකුණු හදලා තිබුණා ළමයි. ලස්සන මල් පැල තියෙන. බලන්නකෝ ඒවා හදලා තියෙන විදිය. ලස්සන ලස්සන මල් ජාති හදලා. ඉතින් වටේ විවේක ඔන්නෝම තමයි පේන්නේ. ගස් කොළන් එහෙම පේන විදිහ බලන්නකෝ. හිත නිවන හරිම නිස්කලංක තැනක් ළමයි මෙතන ඉන්න ආස හිතන තැනක්. බලන්නකෝ වටපිටාවේ තියෙන ලස්සන. ඇතුළ නම් වීඩියෝ කරන්න දුන්නේ නැහැ ළමයි. ඔන්න ඔය විදිහට තමයි ඉස්සරහින් බැලුවාම අපිට පේන්නේ. ගොඩක් ලස්සනයි නේද? ඊට පස්සේ අපි ගියා නයින් ආච් බලන්න. එතන ටිකක් සෙනඟ ඔයාලට පේනවනේ සෙනඟ ඉන්න විදිය. ඉතින් ওই විදිහට එතනටත් අපි ගිහිල්ලා ඇවිදලා කරලා ආවා. වැහි අඳුරක් තිබ්බට ළමයි වැස්සේ නෑ. ඇත්තට මම හිතුවා වහී කියලා. ඒ වුණාට වැස්සේ නැහැ. ඊට පස්සේ අපි ගියා දවල් කෑම කන්න. ඉතින් ওই විදිහට අපි දවල් කෑමත් කාලා ගියා එල්ල බලන්න. එතන හරිම ලස්සනයි ළමයි. බලන්නකෝ එතන තියෙන ලස්සන. ඉතින් අපි එල්ලත් බලලා ආයෙ ගියපු තැන් ටික මට වීඩියෝ කරගන්න ඇත්තටම ෆෝන් එකේ charge එක තිබුණේ නැහැ ළමයි. ඉතින් මට ඒ ටික වීඩියෝ කරගන්න බැරි වුණා.
ඇල්ල බලලා අපි එතනින් පිටත් වුණා. ඉතින් අදට vlog එක මෙතනින් ඉවරයි. තවත් ලස්සන vlog එකකින් ඉක්මනටම අපි හම්බ වෙමු. bye bye.